හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතකොට අද වීඩියෝ එක මම ගෙනල්ලා තියෙන්නේ කන්ටිනියුේෂන් කරනවා. කලින් වීඩියෝ කතා කරා රිවර්සල් පැටර්න්. අද කන්ටිනියුේෂන් පැටර්න් කතා කරනවා. එතකොට මේ මම මුලින්ම කියනවා මේ කලින් වීඩියෝ එකේ මයික් ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා guys. මොකද මේ මගේ ලැප්ටොප් එකේ මයික් එකේ දැස්සු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒ හින්දා මම මේ මයික් එකේ රෙකෝඩ් කරන්නේ. ඒ කියන්නේ ඉච්චර හිතන්න එපා. මේ වීඩියෝ එක ගන්න තියෙන දේ ගන්න. මම ඉක්මනට මේක මේ හදා ගන්න. හරිද? ඒකෝර guys අද කන්ටිනියුේෂන් බලන්න තමයි තියෙන අපේ ටොපික් එක. ඒතර අපිට මම මේ වගේ පැටර්න් පොලියෝ chart එකක් මේ සමරි එකක් දාගත්තා. ඒක මුලින්ම බලමු දැන් මෙතන කන්ටිනියුේෂන් බලන තමයි ටොපික් එක. හරි. ඒතකොට උතන පෝලිං එජ් කියලා තියෙනවා. බුල්ස් බෑක් අනම්මන මොකක්ද තියෙනවා. හරි. මේ පෝලිං එජ් එක කියන්නේ මේවා මම කන්ටිනියුේෂන් බලන කියන්නේ ඒතකොට පෝලිං එජ් එක මේවා මෙහෙම වෙන්නේ නැහැ. හරිද? මේක මුලින්ම කියන්න ඕනේ. දැන් මේක මේ පෝලිං එජ් එක හැම වෙලේම පල්ලෙහාට ඉඳලා යන එහෙම නැහැ. මේක බ්‍රේක් කරන පැත්තට අපි එන්ට්‍රි ගන්නවා. හරිද? මේක වැඩි මේ probability එකක් තියෙනවා මේක වෙන්න. කියන්නේ පෝලිං එජ් එකක් කියන්නේ අප් වෙන්න කියන දේ තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක මෙහෙම අප් මුලිස් chart එකට නැගිටලා අපි කන්සිඩර් කරන්නේ. හරි. ඒතකොට guys මේක වෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මාකට් එක සෝරි අප් ට්‍රෙන්ඩ් එක මාකට් එක එනවා. ඒ කන්ටිනියුේෂන් එකක් නෙවෙයි කන්ටිනියුේෂන් තමයි ටොපික් එක. ඒතකොට එතනදී මේ පැටර්න් එක හදලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවා. බ්‍රේක් කළා කොහරි තැනදී මම මේ මොකටද තමයි රෙසිස්ටන්ට් පොයින්ට් එක. හරි. මෙතන රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් කරනවා කියන්නේ මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා රෙදා විච් පීඩ එකම තමයි. මෙහෙම එක වෙන්නේ නැහැ. හරි. මෙහෙම ඇවිල්ලා ඒක බ්‍රේක් කරලා ළඟම දෙනවා. මේක තමයි හයි එක. හරි. ඒක ටාගට් එක. එතකොට මේ ඒවා ඔයාලා මේ ඔයාලා ට්‍රේඩ් කරන තේරෙයි. හරි. ඒක මාකට් එකේ කියලා ලැගලා බලන්න. හරි. ඊට පස්සේ දැන් බුලිෂ් බෑක් එක. බුලිෂ් බෑක් එකේ තියෙන වගේම තමයි හැදුව පැටර්න් එක බ්‍රේක් කරපුවා. හරි. ඊට පස්සේ රයිසින් එජ් එකේ වෙන මේක මේ දෙකම බුලිෂ් මේ chart patterns. මේවා මේක මේ bearish. හරි. රයිසින් එජ් එක bearish flat එක. නමම කියනවා. රයිසින් එජ් එක කියලා කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මාකට් එක කන්සල්ටේෂන් එක කරන් ගිහිල්ලා මේ එහෙම රිවර්ස් කරනවා. හරි. සෝ රිවර්ස් නේ එහෙම කන්ටිනියු කරනවා. bearish flat එකේ තියෙන එක තමයි නේද? හරි. එතන මම වැඩි පැහැදිලි කරන්නේ නැහැ. ඔබ ඒවා එතරම් ජීවිතෙන් කරන ලොකු දේවල් නැහැ. තාම සරල. ඊපස්සේ මේක ඇසෙන් ට්‍රයිංගල්. හරි. අපිට තව තියෙනවා ට්‍රයිංගල් පැටර්න් තුනක්. මම පාවිච්චි කරනවා. එතකොට guys මේකදී ascending triangle නේ descending triangle සහ මේ symmetrical triangle. හරි. එතකොට මේ තුනදී මේකේ මේ ascending triangle කියන්නේ මෙහෙම මාකට් එක buy setup එකක් තියෙනකොට මෙහෙම දැන් අපි මම කලින් වීඩියෝ කතා කරානේ මේ කලින් කතා කරලා තියෙනවා resistance zone එකයි මේ මොකක්ද support zone එක. හරිද? එතකොට මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ resistance zone එක. හරිද? resistance zone එකෙන් නම් මෙන්න මේ ascending triangle එක කියන්නේ හැදෙන්නේ. හරිද? මේ වගේ resistance level එකක් තියෙන්න පුළුවන් මාකට් එකේ තියෙනවනේ. එතකොට එතන දැනෙන මුලින්ම වදිනවා. හරිද? වදිලා තමයි රිජෙක්ට් කරනවා. පල්ලෙහාට. ආයෙම වදිනවා. මේක රිජෙක්ට් කරනවා. හරිද? ඊළඟ වරක් වදිනවා. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? මම කතන්දරේ කලින් නම් කිව්වා. එක තැනකට මාකට් එක එතන පාරක්ම ටැප් කරාන් පස්සේ එතන වීක් වෙනවා ඒ පොයින්ට් එක. හරිද? ඒ පොයින්ට් එක වීක් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඒක බ්‍රේක් කරනවා ඒක. ඊළඟ මූවෙදී බ්‍රේක් කළා. ඒක කොහොම මොකක්ද කරෙක්ෂන් එකක් දෙනවා නැත්නම් එහෙම පිළිගන්න. මොකද කරෙක්ෂන් නැනෝදී ඉතින් අප් වෙන්න පුළුවන්. හරි. බ්‍රේක් එක එහෙමම ටිකටම කන්ටිනියු කරනවා. ඕක තමයි වෙන්නේ. හරිද? ඒතර මේක ගොඩක් වෙලාවෙන් ඕනම වැඩ. හරි. මේ ඔක තමයි ascending triangle එක කියන්නේ. හරි මහල් ගොඩක් මේවා මාකට් එකේ ගොඩක්. ඊට පස්සේ descending triangle. මේක තියෙන්නේ හරි අනිත් එක මේවා මේ ඉදිරියට යනවා කියලා දෙන්නේ මේක දෙපැත්තටම මෙතන ආයෙත් ඉట్లా මේක පල්ලෙහාට එනවා. මේ විදිහට යන්න පුළුවන්. මේක කියන ස්විංగ్ පොයින්ට් එක පොස් කළා. හරි. ඒකගේ ස්විංగ్ පොයින්ට් මේවා ඔක්කොම යට දෙන ස්ටොප් ලොස් ඉවත් කරනවා. ඒකෙන් කඩාගෙන ආයෙ හොඳට යනවා. ඒක වැඩක් නැහැ. එන්ට්‍රි එක මේක. ලොජික් එක ගන්න.
ලොජික් එක තමයි වැදගත්. මේක ඊට හැප්පෙන එක වැඩක් නෑ. අපිට මෙතන එන්ට්‍රි දෙන එක තමයි වැදගත්. ඊට පස්සේ ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල්. මේකදී මේක අර වගේ දැන් මෙතන මෙහෙම සරල රේඛාවක් කියලා කියන්නේ. හරිද? මේක එහෙම නෑ. මේක පොඩි ඇන්ගල් එකක් තියෙන්නේ. ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල්. ඒකත් අර වගේම තමයි. මේ ට්‍රයැන්ගල් පැටර්න් තුනක් තියෙනවා. අනික සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල්. මේකත් අර වගේම තමයි. මේ ඔක්කොම බ්‍රේක් අවුට් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ අනික තමයි මෙන්න මේ ඇතුළේ තියෙන මූව අල්ලන්න එන්න. හරිද? දැන් ඔයාලා මේ ඔයාලා හිතන්න මෙහෙම කරනවා. මේ මූව්මන්ට් එකක් දෙනවා. කොහොමද දෙනවා? ඔයාලා හිතනවා මේක මොකක්ද මේ සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් එකක් කියලා මොකක් ට්‍රයැන්ගල් පැටර්න් එකක් කරනවා කියලා. ඊළඟ මෙතන ඔයාලා මෙතන සෙල් එකක් අල්ලනවා මෙතනට කියලා. මේක එහෙම වෙන්නේ නැතුව දෙලින්ම යන්න පුළුවන්. හරිද? මේ අපිට මාකට් එකේ හැසිරීමක් 100%ක් මේ කොහෙවත් අපිට කියන්න බෑ මේක මෙහෙම වෙයි කියලා. හරිද? ඒ නිසා මේ පැටර්න් එක බ්‍රේක් අවුට් එකක් වෙනකම් ඉඳලා තමයි ට්‍රේඩ් ගන්න ඕනේ. ඒක ෆොලෝ කරලා යන්න. මැදින් පයින් යන්න එපා. මැදින් නිසා මේ බ්‍රේක් අවුට් වුණාන් පස්සේ ආයෙ එල්ලෙන්න යන්න එපා. ඊළඟට හදන එක බලන්න. හරි. ඔය තමයි මේ සිනාරියෝ. මේක මේ හරි දෙයක් නෑ මේ ටික බලා ගන්න. හරි. ඊට පස්සේ මම මේ මාකට් එක යන ගත්ත පොඩි මේවා ටික කොහමද ඉන්නේ සෝලෝනාවල. ඉතින් පාර ඩිලීට් කරේ BTC. එතකොට මේක මේ සිංගල් ට්‍රයැන්ගල් එක. දැන් මේ වගේ මේ ට්‍රයැන්ගල් පැටර්න් වල මම කරන්නේ. දැන් මෙහෙම උඩ වික්ස් ගන්නවා. මේ වික්ස් ක්‍රියා කරලා එහෙම අද ගන්න සෝල් එක. හරිද? මම කරන්නේ දීලා. ඊට පස්සේ අද කෙනෙක් ක්‍රියා කරලා ට්‍රෙන්ඩ් ලයින් එක. හරි. ඊට පස්සේ බලන්න බ්‍රේක් අවුට් එක දෙන්න. මේ පරිමෙත් වල කිව්වම ලස්සන බ්‍රේක් අවුට් එකක් දෙන්න. දෙන්න. මම කරා. හරිද? මුලින් ගානේ මෙන්න රිට්‍රේස්මන්ට් එක. මේක කියන්නේ බ්‍රේක් අවුට් එකේ තියෙන මේ බ්ලැක් කැන්වල් බෑරිස් කැන්වල් බ්‍රේක් අවුට් එක දෙනවා. හරිද? දීලා රිට්‍රේස්මන්ට් එකක් ගන්නවා. අරගෙන මෙන්න මෙතන බ්‍රේක් අවුට් වෙනකොට අපි එන්ට්‍රි එකක් ගත්තා නම් මෙන්න හරිද? බලන්න ලස්සන එන්ට්‍රි එකක් කරලා හරිද? කොහොම ගත්තා? ස්ටොප් ලොස් එක උතන් දෙන්නේ. හරිද? ඇවිල්ලා මේ මෙතනට ඒක මේ විදිහට ටාගට් කරලා ඔව් ඒකයි පාඩු වෙන එක. ඒ නිසා බලන්න කොච්චර ලික්විඩ් පොයින්ට් එක. සෝඩ තියෙන මෙන්න මේක ඊළඟට ඔන්න ලෝයක මේ හරියන්නේ ලෝය ඉක්වලටම ගන්න ඕනේ channel body close එකට. ක්ලික් කරේ හොත් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් මෙතන එකට තුනක් වගේ තිබුණා නැති. හරි. ඊට පස්සේ අර විචාරේ හුවොත් මේ විචාරේ ඕන SL එක වදින්නේ නැහැ. SL වදින්නේ. හරි. එච්චර ඕනේ නැහැ. ඊට පස්සේ මේක පුලිස් ෆ්ලැග් එක ඩවුන් ට්‍රෙන්ඩ් සෝරි අප් ට්‍රෙන්ඩ් එක ආවා. කන්ටිනියස් දෙපාරක් මේ කරා. පුලිස් එන්ට්‍රි එක කොතනද? ඔය ඉසුම වලට තියෙන මොනවද එන්ට්‍රි. ටාගට් එක කොහෙද? ටාගට් එක නෝ මෙන්න මෙතන. මේ තමයි ටාගට් එක. හරිද? මේ ටාගට් එක කියන්නේ ඊට කලින් ඒක අපිට වෙන වෙනසක් කියලා. සෝරි මලස් ප්‍රයිස් එක නම තියෙනවා. ඕකට මම කියනවා උතන් ටාගට් මේ එන්ට්‍රි එක. හරිද? මම මේ ෆෙයාර් එක ප්‍රෙස් කරනවා. මේ ඔව් ෆෙයාර් එක ප්‍රීමියම් ඉස්සරහ වීඩියෝ එක කරන්න. හරි. එතකොට ෆෙයාර් එක ප්‍රෙස් අපිට ටාගට් කරන්න පුළුවන් බෑ. ස්ටොප් ලොස් එක කොහෙද? මේකට. ඔව් හරි. මෙච්චර. ඊට පස්සේ මෙතන මේ රයිසින් එක. රයිසින් එක කියන කන්ට්‍රස් බලන් දීමක් කොහොමද? ඒ වගේම පල්ලෙන් ආව බලමු. ඒ ගියා. එතන දාමු. යා බ්‍රේක් අවුට් එකක් දුන්නා. රිට්‍රේස්මන්ට් එකත් එක්ක. මේක ගන්න පුළුවන් රිට්‍රේස්මන්ට් එක කියලා. ඔව්. ටාගට් එක මොකද මේක? හරිද? මේක හරි. ඊට පස්සේ මෙතන බලමු. පස්සේ මෙතන බෑරිස් ෆ්ලැග් එකක් තියෙනවා. කන්ටිනියස් ආව. මේ වල වැඩ කරලා තියෙනවා. ආව. මේ දිනනේ කිලිම ඉතින් හරිද? මේ කන්සිඩරේෂන් එක ගන්න පුළුවන් මේ තුන විතර. ඒක හොද දිනනේ. ආයෙ මෙතන දුන්නා. නේද? කිලිම එන කඩාලා කරලා. හරිද? ඊට පස්සේ
අන්තව දාගත්ත ගස් මේ ඔයාලට මොකක්ද මේ බලන්න කිව්වනේ කරිනවා ඒකට මේක මේ ඔයාලට තව ඕන වීඩියෝස් කමෙන්ට් කරන්න මට ලේසි මේ මම වීඩියෝ ටික දාන්නේ මොකක්ද කවුරුයි කිව්වොත් කියලා මේක කියලා දෙන්නේ මම ඒලට තමයි වීඩියෝක් දාන්නේ ඒත් මතක් කරන්න මේ අතම වැඩ නිසා මේ වීඩියෝ කරන්න වෙලාවක් නෑ ඒතර මේක මේ ඔව් මේ හොල්ලා ඔය මතර ගිහිල්ලා ඉතින් බ්‍රේක් අවුට් එකකින් ෆුල් බෑක් එකක් ආවා ඔව් ටාගට් එක මෙලෝ එකනේ ටාගට් නම් ඒක වැදිලා නෑ හරි මේ එතකොට මේ ගන්න ෆේල් වෙච්ච එක තියෙනවා ඒක කරනවා ඉන්න බලන්න මේක කොතනද තියෙන්නේ කියලා මෙතනට කියන ටාගට් එක ගන්න දීප ගියේ ගිහලා තියෙන අනිවාර්යෙන් මේ ෆේල් එකක් දෙන්නේ මේ ෆේල් එකක් දෙනවලු මොකද මේකට හරිද ඒකට ඇවිල්ලත් නෑ ඒක හෙට දීලා ඊට පල්ලේ තිබ්බ නෑ ඒක මොකක්ද ඒක ෆේල් වෙච්ච එක මම පෙන්නන්න කොහොමද ෆේල් වෙලා තියෙන්නේ කියලා හරිද මේක දැන් අපි හිතන්නේ කෙලිදේ කියලා කියලානේ මේක රයිසින් වෙච්ච අප් ට්‍රෙන්ඩ් එක කවුරු දෙපුවා කෙලිදේ කියලා ඒක බ්‍රේක් අවුට් එකක් දෙනවා හරිද ගොඩක් කට්ටියට එන්ට්‍රි ගන්නවා මේ එන්ට්‍රි ගන්නවා මම එකයි කියන්නේ රීටෙස්ට් වෙලා හදන හයි එක හයි හදන ලෝ එක හරි බ්‍රේක් කරන්න ඉන්නේ කියලා ඊට අඩුම වෙන්නේ මේක මේක කියන්නේ ක්ලෝස් වෙනවා අපිට මෙතන එන්ට්‍රි එකක් නෑ හරිද මෙතන එන්ට්‍රි එකක් අපි ගන්නවා සම්මා සම්බුත් හරි මෙතන එන්ට්‍රි වල සිච්චල යනවා ටාගට් කොහෙද උඩ ගියා ටාගට් එක කියන්නේ කොහෙද ටාගට් එක කියන්නේ එතකොට මේවා එක ටාගට් එක කියන්නේ එන්නේ හයි එක ගියා හරි කොහෙද යන්නේ යන්නේ හරි ඊට පස්සේ වෙලා තියෙනවත් කඩාගෙන ඉන්නේ ඒක ෆේල් එක හරිද ඊට පස්සේ ආයෙ මොකද ටාගට් එක නැත්තම් ඒක සිංගල් ට්‍රයැන්ගල් පැටර්න් නැති හරිද ලස්සන වැඩ කරලා තියෙනවා මම කියන්නේ මේ වගේ සෝන් එක තමයි ගන්න ලික්ස් වලට පිළිවෙලට දෙන්න වාත් සෝන් එක ගන්න නේද ගන්න ෆේල් එකක් තියෙන දේ මොකද රිජෙක්ට් කරනවා ෆේල් එකක් තියෙනවා රිජෙක්ට් එකක් තියෙනවා ෆේල් එකක් බ්‍රේක් කරා ටාගට් එක මේක ටාගට් එක මොනවද ෆේල් එකක් තියෙනවා ඉන්නනේ ඒකට වැඩ කරලා තියෙනවා මේ බ්‍රේක් අවුට් එක ලස්සන වැඩ කරලා තියෙනවා හරිද මේ කියන්න ඕන චාට් පැටර්න් ඇත්තරම මේ මොකක්ද චාට් පැටර්න් කියන දේවල් ඇත්තරම මේ වැඩ කරන ගොඩක් අඩුයි ඒක මුලින්ම කියන්න මේක මේ මම කීප ගන්නම කීප සතා වීඩියෝ එකක් කරේ හරිද මම රේට් කරන්නේ මේ ICT කන්සෙප්ට් වල හරිද මේක රිටේල් ට්‍රේනින් වල මේල් තියනවා ගයිස් උදේ මම ටිකට කියන්නේ මොකක්ද ගොඩක් කට්ටිය යූස් කරන විදිහ කියන්න හරිද මොකක්ද chart patterns හරිද ඊට පස්සේ SMC ස්මාර්ට් මොනිටර් ICT යූස් කරලා ඊට පස්සේ මේ සපෝට් මේ රෙජිස්ටර් SR ඊට පස්සේ candles හරිද තව ගොඩක් PDs තියෙනවා මම පර්සනල් දන්න නිසා පර්සනල් යූස් කරලා තියෙන එක තමයි මේ කියන්නේ හරිද මම හරි මොකක්ද මම මේක මේ අවුරුදු 3ක් වගේ මේ කාලේ ට්‍රේඩ් කළා ඇත්තටම ගොඩක් ලොකු ගණන් ක්ලෝස් කරගන්න එහෙම පොඩි රිස්ක් එකක් තියෙන පොඩ්ඩක් මකට ඒක කරලා ඉස්සරහට එන්න හරිද එතකොට මේ මොකක්ද අන්තිමට මේ කවුරුත් එකට එන්න බෑ මේ
මාස දෙකකින් තුනින් පෝසත් කරන එහෙම හිතාන එන්න එපා දැස් හරිද මේ සෑහෙන කාලයක් යන වැඩ හරිද මම රෙකමන්ඩ් කරන්නේ චාට් කරලා පාවිච්චි කරන්න මම කියලා දුන්නේ මෙන්න මේ නිසා හරිද මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ටික මම පාවිච්චි කරේ මුලින්ම මේ මුලින් පාවිච්චි කරේ මොකක්ද චාට් කරලා හරිද ඊට පස්සේ සපෝට් එක රෙජිස්ටර් පාවිච්චි කරා ඊට පස්සේ SMC දැන් ICT channels යූස් කරලා නැහැ හරිද මම channel වලින් කියන්නේ මේ ටික ගන්න තියෙන ICT තමයි දැන් මම වැඩ කරන්නේ ICT හොඳයි හරිද දුවා ICT නෝ යූස් කරා ඒක ICT ගැන ලැබුණෝ කියලා දෙන තරම් මට ලොකු knowledge එකක් නැහැ මම ICT ගැන සල්ප කියලා නැතුව මේක මුලින්ම කියන්නේ ඒක ගෑස් මමත් ඒකේ තාම ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ මට ඒවා සපෝට් රෙජිස්ටර් වලින් ලෝඩ් කරගන්න පුළුවන් හරිද itu මේ සපෝට් රෙජිස්ටර් වලට එක්ක කරලා මම මේක බ්‍රේක්අවුට් ට්‍රේඩ් කරන්නේ බ්‍රේක්අවුට් ට්‍රේඩ් කරනවා කියන්නේ හරිද ඔය සාපරන් සොල්වල සපෝට් එක රෙජිස්ටර් යූස් කරලා මම හිතනවා බෑක් කරගන්න පුළුවන් හරිද මේ ඕකයි කතන්දරේ දැන් මෙතන මම බලන්න ඉල්ලුවන්නේ ඒක ගන්නවා දැන් මෙන්න මේක මොකක්ද එහෙමයි වෙන්නේ හරිද මෙතන රෙජිස්ටර් එකක් තියෙනවා හරි බලන්න ගන්න මේක මොකක්ද ගන්නවා මේ බීල් වල හරිද ලේසියි ඊට පස්සේ වලින් අපි ට්‍රේඩ් එකක් ගන්නවා නම් හරිද බලන දේවල් තමයි කන්සොලිඩේට් වුණා හරි දැන් මම පිවට් පොයින්ට් එකක් යූස් කරනවා මම මේක කරලා දෙන්නම් මේක පිවට් පොයින්ට් හරිද පිවට් පොයින්ට් කියන්නේ මම කැමති මොනිටර් එකක් ඒ වාර ලෙවල් එක පිවට් පොයින්ට් වල පෙන්නනවා මේ chart එකේ ලෙවල්ස් හරිද ඒක තමයි ඒක එක්සැම්පල් පෙන්නන්න වාරට පිවට් පොයින්ට්ස් වලට පිවට් පොයින්ට් වලින් ට්‍රේඩ් කරන්න ඕනේ හරිද මේ පිවට් පොයින්ට් කියනවනේ මාකට් එකේ මේ මාර තැනක් දීලා තියෙනවා පුදුම විදිහට රෙස්පෙක්ට් කරන්න මාකට් එක හරිද ඔයාලා මේ ඩේලි පිවට් එකට හදාගෙන ඉන්නත් ඩේලි chart එකේ පිවට් වලට මේ කියන්නේ 99%ක්ම වගේ තියෙන පිවට් එක ටච් කරපුවා දැන් මේ පිවට් කොන්ටැක්ට් එකට මාකට් එක ඇවිල්ලා තමයි යන පැත්තට යන්නේ හරිද මෙන්න මේක තමයි දැනට තියෙන ඉෂුව එක මේ ටච් කළා නෑ හරිද දැන් ඔකට මගේ දින එක මම හිතන්නේ ඉන්නවා මේකට අනිවාර්යෙන් එන්න ඕනේ මේක එන්නම ඕනේ අනිවාර්යෙන් මේ කියන ලික්විඩ් එක කියලා වලත් එක මේක ගලව ගන්න මේක ගලවලා තියෙන මේක ගලවලා මේකට අවිල්ල තමයි යන්නේ යන දේවල් හරිද මේක මම කිව්වේ මේ පොළොවේ ගියන්නේ මේ සොලෝනා ගොඩින් එක දැන් මම මේ ස්පොට් එක ගත්ත කමන්නේ මෙන්න දාගත්ත හරිද කොහොම එකයි ආපස්සට ගියම මෙන්න මෙතන තියෙනවා සෝරි ආයෙ නෑ මෙන්න මෙතන තියෙන එකක් තව එකක් දෙකයි හරිද කොහොම හරි අලුත් තියෙනවා මේක කරලා ඉන්නවා මේ පොඩි පිච්චක් හරි ගහලා තමයි මේ ගහලා දෙන්නේ හරි මොළුවෙන් තමයි උන්ට මිස් වෙන්නේ හරිද මේ ඔය වගේ හොඳ වැඩක් වුණා මේ BTC එක හරිද BTC වල මම BTC මොකක්ද BTC විද්ද දැන් මෙතන ජනවාරි වලදී මෙන්න මේ මොකක්ද 1.4 වගේනේ ගන්න ලෙවල් එකේ තියෙන්නේ මෙන්න මේ පිවට් එක මෙහෙම ඉස්සලා තිබ්බා හරිද ඒක මම ඔය පිවට් එකයි මම කම්පෝසිට් එක ගත්ත පිවට් එකයි මෙන්න මෙතන තියෙන පිවට් එක ගත්තා හරිද ඔය පිවට් එක දෙක කම්පෝසිට් එක අරගෙන මේ මාකට් එකේ මම ප්‍රෙඩික්ට් කරා මේ ලෙවල් එකට මෙන්න මේ ලෙවල් එක 84 ගහ මම කිව්වා 80 හරිද 80 කියලා මම මේ ෆෝකාස්ට් එකක් දුන්නා මම යාළු දෙන්නෙක්ට මේ මොකක්ද මේ ලෙවල් එක එන්න ඕන ඉන්න බලන්න කියලා හරිද මෙන්න මේක තිබ්බේ මාකට් එක යනවා එහෙනම් ඒ හේතුව මම ප්‍රෙඩික්ට් කරන එක මුදුන්ට පිවට් පොයින්ට් එක ගත්තා හරියම පෙවඩි ගත්තා තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ බලන්න ගයිස් මේ පෙවඩි ගත්තා එක ගන්න පල්ලට ක්ලෝස් කරලා ගන්න වික්කෙම වැඩක් නැහැ වික්කෙම වැඩක් නැහැ එතන වික්කයක් ගහගෙන මෙන්න මේකට මේ පෙවඩි ගත්තා හරිද මේවා මේ SMC ඒක මේ කෙනෙක් බලන් කියනවා මම පෙන්නන එන්ට්‍රි උත්තර උත්තර ICT එන්ට්‍රි බලමු හරිද මේ ඩිලි චාට් එක මොන හවල්ට
මෙතන තියෙනවා ICD වල කතා කරන මේ VSR VPR කිය සිනාරියෝ. ICD වල යාළුවෙක් අපුලින් VLS කියලා මේ මෙතන තියෙනවා යාළුවෙක් පොඩි මම ඉන්ට්‍රෙස්ට් මොකද මෙතන තියෙනවා අපේ යාළුවෙක් හරි ඔය යාළුවෙක් දෙක මෙහෙම ඇන්දර පස්සේ මේ කියනවානේ අපිට තද වෙන තැනක් තියෙනවානේ. එන්න අපි කියනවා BPR එක. ඒක BPR එක කියන බැලන්ස් ප්‍රයිස් රේට් එක. හරිද? ඒතර මේ කෙනෙක්ට පුළුවන්. මෙතන තියෙන V-shape projection එකත් එක්ක මෙතන තියෙන බැලන්ස් ප්‍රයිස් රේට් එකත් එක්ක ඉන්ට්‍රෙස්ට් කැප්චර් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තමයි මෙන්න මෙතන හදලා ගියා. ඊළඟ ප්‍රෙඩික්ෂන් එක මෙතන කළා. මෙතන ගන්නවා. රේට් එක. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඒකයි. ටාගට් එක මේකට ටාගට්. මම කියන්නේ හරි ඔච්චර. හරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් පුළුවන් මෙන්න මේක. පොඩ්ඩක් මාර පවර්ෆුල් මෙතන තියෙන ICD වල මම තාම එක්ස්පීරියන්ස් ගොඩක් අඩුයි මම. මේක ඉස්සෙල්ලා කියන කොහොමද කියලා කිව්වොත් එහෙම උත්තර පල්ලයට නෑ ඉස්සෙල්ලා. මම කියන්නේ කොමෙන්ට් වෙන්න නෑ. මේ ඇත්තටම මේක මේ අපි තමයි ඇත්තටම මේ වොන්ටන් ගිහලා තියෙන්නේ. මේකෙන් තම ගන්න ඉච්ච ඕක මිස්ටර රේට් මෙතනින් ගියොත් මෙතන ඉස්සෙල්ලා වල ගන්නමයි කියන්නේ. එතනත් ඇක්ලියන්ට් එක. මේ පවර්ෆුල් මෙතඩ්ස් තියෙනවා මේ. මම කියන්නේ මේක දැන් අවශ්‍ය නැහැ. හරිද? දැනට chart patterns use කරන්න. ගොඩක් කට්ටිය chart patterns use කරනවා. මේ ඒවල ලොකු රේට් එකක් නෑ. ඒක පොඩ්ඩක් කියන්න වැඩ කරන්න. හරිද? මම හිතලා කියන්න ඕනේ කියනවා කියන්නේ. ඒකලත් අපිට තියෙන බඩේ හොරෝ ඉල්ලගෙන කොයියක් පැටර්න් හදලා ඉතින් වෙක් කරලා ලස්සන මොකක්ද තියෙනවා මෙතන හරියනවා ඊට පස්සේ උතන එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලම කරමු කියනවා. ඊට පස්සේ මොකක්ද කරන්නේ නෑ තාත් තියෙනවා. කොයියක් තියෙනවා. නමක් දන්නේ නැහැ. හරිද? මේ සෝට් එක ගන්න. කතර ගම කියනවා. මේ අතෝ වැඩ කරනවා හරිද? එහෙම වැඩ කරන්න හිතලා නෑ. අර යූසින් එක බලගෙන ඒක හරියට ට්‍රේඩ් එක ගන්න ඕනේ කියලා. මතකයි. හරියට තියෙනවා. මම ඉස්සරහම මේ බ්‍රේක් අප් ට්‍රේඩ් කරන වීඩියෝ එකක් හරිද? සපෝට් and resistance වල. එතන පැත්තේ. ඒ පොඩි ටයිම් එක මොකද කියන්නේ? ඊට වඩා මේ හොඳට පේනවා හරිද? එතකොට මම හිතනවා මේ අදට අපි කියන්නේ මේක ඉතල ගන්න. මම හිතනවා අද අපි කියන්නේ මේ ඊළඟ වීඩියෝ මම කියන්නේ සපෝට් resistance වලින් එන්ට්‍රි ගන්න ඕනේ කියලා. හරිද? මම පොඩ්ඩක් අසනීප වෙනවා. මේක පොඩ්ඩක් පොයිස් එකක් අවුල් ගයිස්. ඉගෙන ගන්න බෑ. පොතම කතන්දර වල කියනවා මේ මොකක්ද? ඒ කාලයක් යන කොහොමද ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් වෙන්න. ඒ කාලයක් යන ගොඩ කාලයක් යනවා. හරිද? අඩුම ඊල් සයිකල් එකක් යනවා. ඩෙමෝටේට් කරලා ඒක මුලින්ම අනික තමයි මේ ඔයාලා ඒ කාලයක් ඉඳන් ඩෙමෝ රවුන්ඩ් එකක් ට්‍රේඩ් කරන්න. කළා මේ chart pattern හරි මොනවද කරන්නේ? chart pattern ට්‍රේඩ් කරලා SMC මොන මොකක්ද කරලා මේ ඩෙමෝටේට් කරලා ස්ටඩි කරනවා. මම ස්ටඩි කරනවා. ඒක ඩෙමෝටේට් කරලා මේ බලන්න තමයි මේ හරිනම් තමයි මේ මාකට් එක ඇප්ලයි කරන්නේ. අනික තමයි මෙන්න මේක තියෙනවා. මම තව දෙයක් පෙන්නන්න. මම මේක වීඩියෝ කරනවා. හරි. මෙහෙම පොඩි ස්කැල්ප් මේ ස්ටඩි එකක් තියෙනවා. මෙන්න මේ ඉන්ඩිකේටර් එක මේ BMC try to be like business කියන ඉන්ඩිකේටර් එක මේ SMA by KGS close කියලා මම ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක මම යූස් කරන්නේ මේ
EME50 පවිරයි 200 ඒකදී මෙන්න මෙහෙම ලෙග් ක්‍රොස් එක කළාම පස්සේ මෙතන හදන පළවෙනි මොකක්ද රෙඩ් ඩොට් එක එන්ටර් එක ගන්න. ඒක මාර වැඩ කරනවා හරිද? මෙන්න එකක් අල්ලගත්ත ගමන් මේක ඉස්සෙල්ලා ඒක වල වගේ මේ මෙන්න මේ හයි එක උඩින් තමයි සෙලෙක්ට් තියෙන්නේ හරිද? තියෙනවා මේක නැත්තම් මේ කියන ලෝ එක. මේක මේ ලෝ එක. මේ ටයිප් කරනවා කොහොමද? ඉල්ලගියා. සෑහෙන කාලෙක ගියා කියලා. හැබැයි හොඳ මේ මේකත් තියෙන ඉස්සරහ ගමන් යන වීඩියෝ කරන ඉස්සරහට හරිද? ඒ වගේ එකේ බලලා ඊට පස්සේ ආරාරෙක් කොච්චර දල්ලන්න පුළුවන්ද කියලා බලලා මම වීඩියෝ කරනවා. මේකට මට දවස් සති කීපයක් දෙන්න. ඒකට මම වීඩියෝ කරලා දෙන්න. හරි. මේ අතර මම හිතනවා ඔයගොල්ලන්ට කියපු දේවල් සහ මේ පෙන්වපු දේවල් පැහැදිලි වෙන්න කියලා. ඒක බලලා හරියට මේ ප්‍රැක්ටිකල් යනවාස් good luck. මේ අනිවාර්යයෙන්ම පේපර් රීඩින් කරලා තමයි මේ කියමු වලින් චෙක් කරන්න ඕනේ. හරිද? ඒක ආත්මට නැගෙන හම්බ මම එක්කුත් තියනවා. අස්සම් මෙතන බ්‍රේක් අවුට් එකක් ආඩිය වෙනවා. මාකට් එකේ ලොක් කරලා තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බ වෙමු.